හරි අන්‍යවශ්‍ය වර්බුන් අනිවාර්යයෙන් සොන්තින්නේ හරි හැමෝටම ඇහෙනවද? ඇහෙනවා සර්. හරි එතකොට අපි අද වචනමාලා 29 වෙනි එක කතා කරනවා. දැනට එතකොට වචනමාලා 28ක් කතා කරලා තියෙනවා. පුතේ පාඩම් 56කුත් කතා කරලා තියෙනවා. 57 වෙනි පාඩම අද රැයට කතා කරනවා. හරි එතකොට ඔන්න වචනමාලා 29. දැන් මේකත් අපිට පොතේ හම්බෙච්ච වචනමාලාවක් තමයි. පොතේ ඒ කියන්නේ සංස්කෘතික කොටස් වල තියෙන්න පුළුවන්, ජොම්බ කොටස් වල තියෙන්න පුළුවන්. එතකොට පොතේ එක්ක ප්‍රධාන වචනමාලාවේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වචනමාලා වලින් හොයලා ගත්ත. ඒ කියන්නේ වැදගත් වචන ටිකක් තමයි මෙතනක් තියෙන්නේ. පොතේ තියෙන වචනනේ අනිවාර්යෙන් ඒකින්ද වැදගත් වෙනවා. ඔයලා හරි වැදගත් වෙනවා මේ වචන ටිකක් නෑර පාඩම් කරගන්න ඕනේ ඉතින්. හරි මේ 20 වෙනි වචනමාලාවේ ඔන්න පළවෙනි වචනේ තියෙනවා චනයි ජොක් කියලා. මේ චනයි ජොක් කියන්නේ මොකද්ද? පොතේ හම්බෙච්ච වචනය. නිර්මාණශීලී. අන්න හරි නිර්මාණශීලී. දැන් අපිට හම්බුණා සංස්කෘතික කොටසක. ඒ කියන්නේ රෙදිසා විලාසිතා කර්මාන්තයේ කොරියාවේ මොනවද? ඇඳුම් පැළඳුම් සහ රෙදි මොකද විලාසිතා කර්මාන්තේ චොම්බ කොටසේ තොරතුරු කොටසෙන් තමයි හම්බුනේ මේ වචනේ. ජනයි ජොක් කියන අපි නිර්මාණශීලී කියන්නේ. නිර්මාණශීලී. හරි ඊළඟට තියෙනවා මේ හියොක්සින් ජොක් කියලා. මේ හියොක්සින් ජොක් කියන්නේ මොකක්ද? නව උත්පාදන. අන්න හරි නව උත්පාදන. දැන් මේ හියොක්සින් කියන එක අපිට ගොඩක් තැන්වලදී හම්බුණා. නව උත්පාදන මේ හියොක්සින් ජොක් කියන්නේ නව උත්පාදන වලට. ඒ කියන්නේ කොරියාවේ නව උත්පාදන වලට තමයි හියොක්සින් ජොක් කියලා කියන්නේ. එතකොට මේ ජනයි ජොක් කියන්නේ මොකක්ද? නිර්මාණශීලී. නිර්මාණශීලී. මේ හියොක්සින් ජොක් කියන්නේ නව උත්පාදන වලට. එතකොට මේ චුමොක් පත්තා කියන්නේ මොකක්ද? අවධානය ලබා ගන්න. අන්න හරි මේ චුමොක් කියන්නේ අවධානයකට. මේ චුමොක් කියන්නේ අවධානය. පත්තා කියන්නේ ලබා ගන්නවා. අවධානයක් ලබා ගන්නවා. ඒ කියන්නේ එක එක භාණ්ඩ නැත්තම් එක එක නිර්මාණ අන්න ඒ වගේ දේවල් පුද්ගලින්ගේ මොනවද ලබා ගන්න? අවධානය. අවධානයක් ලබා ගන්නවා. ඒකට කියන අපි චුමොගල් පත්තා නැත්තම් චුමොක් පත්තා කියන්න පුළුවන් අවධානයක් ලබා ගන්නවට. හරි මෙතන තියෙන වොන්සා කියන්නේ. මේ වොන්සා කියන්නේ මොනවද? වෙදිබිල කර්ම. නූල් වලට. මේ වොන්සා කියන අපි නූල් වලට වොන්සා කියන්නේ මොනවද? නූල්. නූල්. නූල් වලට වොන්සා කියන්නේ නූල් වලට. අය මොකද්ද කියන්න පුළුවන් අපිට? සිල්ක් කියන්නේ මොනවද? නූල්. නූල් වලට. එතකොට මේ වොන්සා කියන්නේ නූල් වලට. එතකොට මෙතන තියෙන වැදගත් වචන මේ හැමතැනම හම්බ වෙනවා. පොග්වන් හදා කිය. පොග්වන් හදා කියන්නේ මොකද්ද? ගබඩා ගබඩා කරනවට මේ පොග්වන් හදා කියන අපි ගබඩා කරනවට සමාන පදේ මොකක්ද? චොජාන. චොජන් හදා. මේ චොජන් හදා කියන්නේ ගබඩා කරනවා. මේ පොග්වන් හදා එකට සමානයි. ගබඩා කරනවට තමයි කියන්නේ. හරි මේ චොගොන් කියන්නේ මොනවද? කොන්දේසි. කොන්දේසි වලට. දැන් චොගොන් කියන්නේ මොනවද? කොන්දේසි වලට තමයි චොගොන් කියලා කියන්නේ. කොන්දේසි වලට. මේකත් වැදගත් වචනයක්. හරි මේ තෙරියෝ කතා කියන්නේ මොකක්ද? කැටුව යනවා. අන්න කැටුව යනවා. ඒ කියන්නේ තව පුද්ගලෙක් කැටුව යනවා කියන්න පුළුවන්. එක්ක සුරතා සත්ත්වෙක් කැටුව යනවා කියන්න පුළුවන්. අන්න ඒ වගේ තීරියෝ කතා කියන අපි කැටුව යනවට නැත්තම් අර උස්සගෙන යනවද මේකේ අදහස? නෑ කවුරු හරි කෙනෙක් කැටුව යනවා කියලා තමයි කියන්නේ තීරියෝ කතා. කැටුව යනවා. එතකොට තීරියෝ උදා කියලා આવොත් මොකද්ද? කැටුව යනවා. කැටුව එනවා. තීරියෝ උදා කියන්නේ කැටුව එනවා. එතකොට තීරියෝ කතා කියන්නේ කැටුව යනවා. එතකොට මේ තීරියෝ කියන්නේ මොකද්ද? කැටුව. කැටුව කියන අදහස. තීරියෝ දා කියන්නේ කැටුව කියන අදහස. අන්න ඒ වගේ තීරියෝ කතා කියන්නේ කැටුව යනවට. හරි මේ සෙචොක් කතා කියන්නේ මොකක්ද? සෝදා පිරිසිදු කරනවට මේ සෙචොක් කතා කියන අපි සෝදා පිරිසිදු කරනවා. මොනවද දෙයක් සෝදලා පිරිසිදු කරනවට තමයි සෙචොක් කතා කියලා කියන්නේ. දැන් සෝදනවා කියලා ගත්ත සෝදනවට මොකද්ද කියන්නේ? සිතා කියලා කියනවනේ. ඔව් සිතා කියන්නේ හොදනවට. එතකොට පිරිසිදු කරනවට මොකද්ද කියන්නේ? සෝන්සෝ හදා. සෝන්සෝ හදා කියලා කියනවා. දැන් මේ දෙකේම එකතුවක් මේ සෙචොක් හදා කියනවා. හොදා පිරිසිදු කරනවට. හරි මේ කොන්චෝ හදා කියන්නේ මොකක්ද? වේලනා. මේ කොන්චෝ හදා කියන්නේ වියලි. මොනවාරි දෙයක් වියලි කියන තමයි කොන්චෝ හදා කියලා කියන්නේ. මේ ක්‍රියාපදයක් නෙවෙයි විශේෂණ පදයක්. කොන්චෝ හදා කියන්නේ වියලි. එතන මේ මල්ලිදා කියන්නේ මොකක්ද? වේලනවට. මල්ලිදා කියන්නේ වේලනවට. දැන් මේකත් වේලනවා කියන්න පුළුවන්. කොන්චෝ හදා එක කොහොමද දෙන්න ඕනේ? කොන්ජෝ තෙදා. සිකිදා. කොන්චෝ සිකිදා කියන්නේ මොකද්ද? වේලනා. වේලීම කරනවා. එතකොට
කොංචෝ සිකිදා කියලා આવත් ඒ ක්‍රියාපදයක් වෙනවා වේලීම කරනවා මේ කොංචෝ හදා කියන්නේ වියලි. මල්ලිදා කියන්නේ වේලන වට. එතන මේ පියෝබෙක් හදා කියන්නේ මොකක්ද? ඒක සුදු සුදු කරනවා. කරනවා. අන්න සුදු කරනවට. ඒ කියන්නේ සුදු පැහැ ගන්නවනවට තමයි පියෝබෙක් හදා කියලා කියන්නේ. සුදු පැහැ ගන්නවනවට මොන හරි දෙයක් වර්ණක දාලා සුදු පැහැ ගන්නවනවට පියෝබෙක් හදා කියලා කියන්නේ. හරි මේ සොංජන් හදා කියන්නේ. දියුණු කරනවා. වර්ධනය අන්න වර්ධනය කරනවට සොංජන් හදා කියනවා වර්ධනය කරනවා. නැත්නම් අපිට සමාන පදයක් ඉදිරියට ගන්න පුළුවන් මොකක්ද? පල්ජොන් හදා ගන්න පුළුවන් වර්ධනය කරනවට මේ සොංජන් හදා එක සමානයි වර්ධනය කරනවට. හරි මේ චිසිසෝ. ඔන්න චිසිසෝ කියලා තියෙනවා. මේ චිසිසෝ කියන්නේ මොකක්ද? උපදේශ පත්‍රිකා. අන්න දැන් චිසි හදා කියන්නේ උපදෙස් දෙනවටනේ. එතකොට චිසිසෝ වුණා මොකක්ද ඒක? උපදේශ පත්‍රිකා. උපදේශ පත්‍රය නැත්නම් උපදේශ පත්‍රිකාවට තමයි චිසිසෝ කියලා කියන්නේ. හරි මේ යොම්රියු කියන්නේ මොනවටද? ඩයි වර්ගය. ඩයි වර්ග වලට යොම්රියු කියන මොනවද? ඩයි වර්ග. ඩයි වර්ග. එතකොට ඩයි කරනවට මොකද්ද කියන්නේ? යොම්සෙක් 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 හදා කියලා කියනවා. යොම්සෙක් හදා කියන්නේ ඩයි කරනවට මේ යොම්රියු කියන අපි ඩයි වර්ග වලට. හරි මෙතන තියෙනවා මේ කාගු චෙජක්. ඔන්න 42 වෙනි පාඩමේ මාතෘකාව තමයි මේ කාගු චෙජක් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි කරපු පාඩම ගෘහ භාණ්ඩ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය. අන්න ගෘහ භාණ්ඩ නිෂ්පාදනය. එතකොට මේ කාගු කියන ගෘහ භාණ්ඩ වලට චෙජක් හදා කියන්නේ මොකක්ද? නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරනවා. එතකොට නිෂ්පාදනය කරනවා කියලා ගත්තොත් අපි සමාන පද පාඩම් කරලා තියෙන්නේ මොනවද? මන්දරදා තියෝ යෝ කගෝ දැන් හදා සෙන්සන් හදා කියන්නේ මොකක්ද? සෙන්සන් හදා මන්දල්දා චිත්තා සෙන්සන් හදා කගොන් හදා කොන්සෝල් හදා අන්න හරි. ඒ කියන්නේ චෙජ මොකද? චෙජක් හදා එකට සමානයි සෙන්සන් හදා කියන්න පුළුවන්. එතකොට චේජෝ හදා කියන්න පුළුවන්. දැන් චේජෝ කියන්නේ මොකක්ද? නිෂ්පාදන කර්මාන්තය. එතකොට චේජෝ හදා කියන්නේ නිෂ්පාදනය කරනවා. මේ චෙජක් හදා කියන්නේ නිෂ්පාදනය කරනවා. අර මන්දල් දායකටත් සමානයි. මේ චෙජක් හදා එක මොනවා හරි හදනවා කියන්නත් පුළුවන්. හදනවා කියන්නත් පුළුවන්. හරි මේ යොන්ම හදා කියන්නේ උපදාන. උපදානවට මොන හරි මතු පිටක් උපදානවට සිනිදු වෙන්න උපදානවට යොන්ම හදා කියලා කියනවා. එතකොට ඒකට සමානයි මොකක්ද? සෙන්දින් හදා සෙන්දින් හදා. මේ සෙන්දින් හදා එක සමානයි යොන්ම හදා එකට. යොන්ම හදා නැත්නම් සෙන්දින් හදා කියලා කියනවා උපදානවට මොන හරි දෙයක්. හරි මේ චොජන් හදා ඉස්සෙල්ලත් හම්බුණා මොකක්ද? ගබඩා කරනවා. ගබඩා කරනවට තමයි චොජන් හදා කියලා කියන්නේ. මෙතන තියෙනවා වොන්මොක්. මේ වොන්මොක් කියන්නේ මොනවද? ලීන අන්න ලී නැත්තම් ලෑලි වලට තමයි අපි මොකද්ද කිව්වේ? වොන්මොක් වොන්මොක් කියලා කිව්වා. ආයි මොකද්ද කියන්නේ? මොක්චේ අන්න මේ මොක්ජේ කියලා කියන්න පුළුවන්. මේ දෙක සමානයි. වොන්මොක් නැත්තම් මොක්ජේ කියනවා. ලී වලට නැත්තම් ලෑලි වලට. ලී වලට නැත්තම් ලෑලි වලට තමයි වොන්මොක් නැත්තම් මොක්ජේ කියලා කියන්නේ. හරි මේ කිරි කියන්නේ මොකක්ද? දිග දිගට කිරි කියන්නේ දිගට. දැන් ලෑල්ලක් ගත්තොත් ලෑල්ලේ දිග පැත්තට කියනවා මොකක්ද? කිරි කිරි කියලා කියනවා. එතකොට පළලට මොකද්ද කියන්නේ? පොක් මේ පොක් කියලා කියනවා පළලට. පොක් කියන්නේ පළලට. කිරි කියන්නේ දිගට. එතකොට ඝනකමට මොකද්ද කියන්නේ? තුගේ තුගේ. මේ තුගේ කියලා කියනවා ඝනකමට. තුගේ කියන්නේ ඝනකමට. මොනවා හරි දෙයක ඝනකමට තමයි තුගේ කියලා කියන්නේ. මේ ඉංචි කියන්නේ මොකක්ද? අඟල් අඟ අන්න හරි අඟල්. දැන් අඩි රූලක් ගත්තොත් අඩි රූලේ අඟලට මොකද්ද කියන්නේ? ඉංචි ඉංචි කියලා කියනවා. ඉංචි කියන්නේ ඝන මොකද? අඟලට. එතකොට මේ සෙන්ටිමීටර් නැත්තම් මිලිමීටර් කියලා තියෙනවා. මේ සෙන්ටිමීටර් කියන්නේ මොනවද? සෙන්ටිමීටර් සෙන්ටිමීටර් වලට. එතකොට මේ අඩි රූල කොන්න කොටස් වර්ගයක් තමයි මෙතන තියෙන්නේ. ඉංචි කියන්නේ අඟලට, මේ සෙන්ටිමීටර් කියනවා. සෙන්ටිමීටරයට මිලිමීටර් කියන්නේ මොකක්ද? මිලිමීටර් මිලිමීටරයට. මිලිමීටර් කියන්නේ මිලිමීටරයට. එතකොට ඒවත් වැදගත් වෙන වචන තමයි තියෙන්නේ. හරි මේ ටේබල් টොප්. ටේබල් টොප් කියන්නේ මොකක්ද? මේස කීයද? මේස කීයද ආන්න මේ ටේබල් කියන්නේ ටේබල් টොප් කියන්නේ කීයද? ටේබල් කීයද නැත්තම් මේස කීයද කියන්න පුළුවන්. එතකොට මේස කීයතේ දැන් මේස කීයද මොන වගේ තියෙන්න ඕන? මේස මේසෙක හයිට් අන්න මේසේ උඩ අර නිකන් තැටි තලයක් නේද තියෙන්නේ. ඔව්. ඔව් තැටි තලෙන් තමයි එහා මෙහා කරලා කපන්නේ ලීයා. එතකොට ඒ තලයට මොකක්ද කියන්නේ? නල් මේ නල් මුල් කියනවා තලයට. නල් කියන්නත් පුළුවන් තලයට. එතකොට නල් මුල් කියලානේ අපිට හම්බුනේ ටේබල් টොප් ගා නල් මුල්. ඒ කියන්නේ ටේබල් කීයත සහ තලය කියලා කිව්වා. මේ නල් මුල් කියන්නේ තලයට. නල් කියන්නත් පුළුවන් තලයට. හරි මේ කරයින්දෝ කියන්නේ මොකක්ද? ග්‍රයින්ඩර් ග්‍රයින්ඩරයට. දැන් ඉගෙන ගත්ත ග්‍රයින්ඩරේ
සම්බන්ධ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්ත චොම්බ කොටසක කරයින්දෝ කියන්නේ ග්‍රයින්ඩරේට ඒකට සමානයි මොකක්ද? යොන්සග්ගි යොන්සග්ගි යොන්සග්ගී කියලා කියන්නේ ග්‍රයින්ඩරේට මේ කරයින්දෝ එකට සමානයි යොන්සග්ගීක ග්‍රයින්ඩරේ කියන්න පුළුවන් සමාන වචන වලට එන්න පුළුවන් මේ. හරි මේ තෙපේ කියන්නේ මොකක්ද? යතු කැටය යතු කැටේට තෙපේ කියන අපි යතු කැටේට. දැන් යතු කැටේ මොනවද කරන්නේ? ඕමියනල් කක්දා මතු පිට රහින. අන්න පියෝමියෝනල් කක්දා කරනවා. ඒ කියන්නේ මතු පිට රහිනවා. මතු පිට රහින එක නේද මේ යතු කැටෙන් කරන්නේ? ඔව් ඔව් ඊට පස්සේ මේ කල් කියන්නේ මොකක්ද? නියන නියනට කල් කියන මොකක්ද? නියන නියනට කල් කියන්නේ නියනට. දැන් අර අපි මොකක් හරි ලී එකට තියලා මෙහෙම මිටියෙන් ගහනවා අර මිටට. එතකොට ඒ ලීයත් මොකද්ද වෙන්නේ? කට්ට කැපෙනව නේද? ඔව් ඔව්. එතකොට මේ කල් කියන්නේ නියනට. මේ කලෙම්ප කියන්නේ මොකක්ද? කලම්පේ කලම්පයට කියන්නේ කුඩා දෙයක් මොකක් හරි දෙයක් හිර කරලා අල්ල ගන්නවා. ඒ කියන්නේ මොකද? ස්ථාවර වෙන්න අල්ල ගන්නවා. එල්ලෙන්නේ නැති වෙන්න අන්න ඒකට කියනවා මොකක්ද? කලම්ප කලෙම්ප කියලා. කලෙම්ප කියන්නේ කලම්පයට. මේ චරි කියන්නේ මොකක්ද? ප්‍රමාණය නැත්නම් වටිනාකම අන්න ප්‍රමාණය නැත්නම් වටිනාකම. චරිගේ තේරුම් දෙකයි. ප්‍රමාණය නැත්නම් වටිනාකම. දැන් හංචරි කිව්වොත් මොකද්ද? එක ප්‍රමාණයක්. අන්න ඒ වගේ කියන්න පුළුවන්. නැත්නම් අපිට මෙහෙම වොන්චරි කියන්නේ මොකක්ද? දැන් වොන් අන්න හරි. ඒ කියන්නේ දැන් චොන්වොන්චරි. චොන්වොන්චරි කිව්වොත් 1000යි අන්න වොන් 10ක වටිනාකමක්. වොන් 10ක වටිනාකමක්. අන්න ඒ වගේ වටිනාකමක් කියන්නත් පුළුවන්. නැත්නම් අර සෙන්ටිමීටර් මිලිමීටර් වල දාලා ප්‍රමාණයක් කියන්නත් පුළුවන්. මේ චරිගේ තේරුම් දෙක. හරි මේ මෙමෝ හදා කියන්නේ මොකක්ද? ලියනවා අන්න සටහන් කරනවා නැත්තම් ලියනවට තමයි මෙමෝ හදා කියලා කියන්නේ. මෙමෝ හදා කියන්නේ සටහන් කරනවා නැත්තම් ලියනවා. ඒතකොට ඒකට සමාන පද මොනවද පදා කිචේ මෙමෝ හද අන්න මේ මෙමෝ හදා කියන්න පුළුවන් සටහන් කරනවට නැත්තම් ලියනවට. එතකොට මේ චක්සොන් හදා කියන්නත් පුළුවන් මොන හරි දෙයක් සටහන් කරනවා නැත්තම් ලියනවට. එතකොට මේ චොක්තා කියන්නත් පුළුවන් ලියනවට නැත්තම් සටහන් කරනවට. මේ කිරොක් හදා කියන්නත් පුළුවන්. කිචේ හදා කියලා කියන්නත් පුළුවන්. ආයෙ මොකද්ද කියන්න පුළුවන්? සදා කියලා කියන්නත් පුළුවන්. සදා කියන්නේ ලියනවට තමයි. එතකොට මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙන සමාන පද වලට එන්න පුළුවන්. හරි මේ හොමල් පදා කියන්නේ මොකක්ද? අන්න වලක් කාරනවා. ඒ කියන්නේ අර පොළවේ වලක් කාරනවට මේ හොමල් පදා කියන්නේ අපි නෑ ලෑල්ලක ඊයක හෝ ලෑල්ලක වලක් කාරනවා. ඒ කියන්නේ කට්ටක් කාරනවට තමයි මේ හොමල් පදා කියලා කියන්නේ. හොම් කියන්නේ කට්ටක් නැත්නම් අර වලකට තමයි. කටක් නැත්නම් වලක් කාරනවා. ඒතර මේ තනල් පදා කියන්නේ මොකක්ද? පොළව රකාරන අන්න වලක් කාරනවා තමයි තනල් පදා කියන්නේ. හැබැයි ඒක ගන්න අපි පොළවේ වලක් කාරනවට. පොළවේ වලක් කාරනවට තමයි තනල් පදා කියන්නේ. මේ හොමල් පදා කියන්නේ ලීයක හෝ ලෑල්ලක වලක් කාරනවා නැත්නම් කට්ටක් කාරනවට. හරි මේ පියෝමියොන් කියන්නේ මොකක්ද? මතු පිට අන්න මතු පිට. මේ පියෝමියොන් කියන්නේ මතු පිට මොකක් හරි පෘෂ්ඨයක මතු පිට තමයි පියෝමියොන් කියලා කියන්නේ. එතකොට මේ තදන්දා කියන්නේ මොකක්ද? රහිනා රහිනවට. තදන්දා කියන්නේ රහිනවට. මතු පිටක් රහිනවා කියන්න පුළුවන්. එතකොට මොනවා හරි ඒ කියන්නේ ලුණු ගෙඩියක් රහිනවා කියන්නත් පුළුවන් නේ තදන්දා හරහා. ඔව් තදන්දා කියන්නේ පොදුවේ මොනවා හරි දෙයක් රහිනවට තමයි ගන්නෙ තදන්දා කියලා. මේ කොජොන් හදා කියන්නේ මොකක්ද? ස්ථාවර කරනවා අන්න හරි ස්ථාවර කරනවා. දැන් ස්ථාවර කරනවා කිව්වොත් ඒ කියන්නේ මොකක් හරි දෙකක් අතර මැදට හිර කරනවා නේද? ඔව් ඔව් ඒක පටල ගන්න එපා. මොකක් හරි දෙකක් අතර මැදට හිර කරාම තමයි ඒක මොකද්ද වෙන්නේ? ස්ථාවර වෙනවා. එතකොට කොජොන් හදා කියන්නේ ස්ථාවර කරනවට. හරි මේ සපොජිරල් හදා කියන්නේ මොකක්ද? අන්න වැලි කඩදාසියෙන් මදිනවට සපොජිරල් හදා කියන්නේ වැලි කඩදාසියෙන් මදිනවට. මේ සපෝ කියන්නේ මොකක්ද? වැලි කඩදාසිය තමයි සපෝ කියන්නේ. එතකොට වැලි කඩදාසියෙන් මදිනවට අපි සපොජිරල් හදා කියලා කියනවා. එතකොට මේ තචිදා කියන්නේ මොකක්ද? තුවාල වෙනවට. මේ තචිදා කියන්නේ තුවාල වෙනවා. දැන් මේ චී එක නිකන් normal චී එක આવුත් මොකද්ද ගන්නෙ අපි? ශක්තිමත් කරනවා. ශක්තිමත් කරනවා. මේ තචිදා කියන්නේ මොකද්ද? ශක්තිමත් කරනවට මොන හරි දෙයක් ශක්තිමත් කරනවට තමයි මේ තචිදා කියන්නේ. අර තචිදා කියන්නේ තුවාල වෙනවට. හරි මෙතන දිනා pH ඔත්තා කියලා. මේ pH ඔත්තා කියන්නේ මොකක්ද? වැස්සට තෙමෙනවා. අන්න වැස්සට තෙමෙනවා. මේ P කියන්නේ වැස්ස ඒ දානවට නැත්නම් ඒතර වැස්සට චොත්තා කියන්නේ තෙමෙනවට. චොත්තා කියන්නේ මොකක්ද?
තෙමෙනවා. තෙමෙනවට නැත්තම් තෙත වෙනවා කියන්නත් පුළුවන්. තෙමෙනවා නැත්තම් තෙත වෙනවා. හරි මේ තොප් ගේරල් තොප්තා. ඔන්න තොප් ගේරල් තොප්තා කියන්නේ මොකක්ද? ආවරණයකින් අන්න මේ තොප් ගේ කියන්නේ ආවරණයකින් තොප්තා කියන්නේ ආවරණය කරනවට ආවරණයකින් ආවරණය කරනවා. නැත්තම් මේ තොප්තා කියන්න උලන් අපිට වහනවා කියන්නත් පුළුවන්. දැන් කෙගල් තොප්තා කිව්වේ මොකක්ද අපි? පොත පොතක් වහනවා. අන්න එහෙම කියන්නත් පුළුවන්. නැත්තම් ආවරණයකින් ආවරණය කරනවා මේ තොප් ගේරල් තොප්තා. හරි මේ සිල් සුවදා කියන්නේ මොකක්ද? අත්තරද්දක් කරනවට මොනවාරි දෙයකින් අත්තරද්දක් කරනවට තමයි මොකද්ද කියන්නේ? සිල් සුවදා කියලා කියනවා. අත්තරද්දක් කරනවා. නැත්තම් අත්තරද්දක් වෙනවා කියන්නත් පුළුවන්. අත්තරද්දක් කරන්නේ නැහැ නේ හිතලා කරනවාද අත්තරද්දක්? නෑ අත්තරද්දක් වෙනවා. උටව වෙනවා. අත්තර සිල් සුවදා කියන්න පුළුවන්. ඒකට අත්තරද්දක් වෙනවට. ඒතර මේ කොග්ජොන් හදා කියන්නේ මොකක්ද? කනගාටු වෙනවට මේ අත්තරද්දක් වෙනකොට අපි මොකද්ද වෙන්නේ එතන? කොග්ජොන් හදා වෙනවා. කනගාටු වෙනවට. කනගාටු වෙනවට තමයි කොග්ජොන් හදා කියලා කියන්නේ. එතන මේ කොයිදන් හදා කියන්නේ මොකක්ද? කැඩෙනවට මොනවාරි දෙයක් කැඩෙනවට තමයි අපි මේ කොයිදන් හදා කියලා කියන්නේ. කැඩෙනවට මේවත් වැදගත් වචන හැමතැනම එනවා. ඒකින්ද තමයි හැමතැනම එන්නේ ඉඳ තමයි දාන්නේ පාඩම් වෙන්න. හරි මේ කිදාරිදා කියන්නේ මොකක්ද? රැඳී සිටිනවට මොනවාරි ස්ථානක රැඳී සිටිනවට තමයි කිදාරිදා කියලා කියන්නේ. එතකොට කිදාරිදා එකට සමාන පදේ මොකක්ද? මේ තෙගි හදා කියලා කියනවා. තෙගි හදා කියන්නේ රැඳී සිටිනවා. දැන් මේවා සමාන පද විදියට විභාගෙටත් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද පාඩම් කරගන්නවා. තෙගි හදා කියන්නේ රැඳී සිටිනවට, කිදාරිදා කියන්නේ රැඳී සිටිනවට. මේ මිකරොප්තා කියන්නේ මොකක්ද? අන්න ලිස්සනවට මිකරොප්තා කියනවා ලිස්සනවට. කොහරි ස්ථානයකින් ලිස්සනවට කියනවා මිකරොප්තා කියලා. ලිස්සනවට. එතකොට සිකරොප්තා කියන්නේ මොකක්ද? ഘോഷාකාරී. සිකරොප්තා කියන්නේ ഘോഷාකාරී. එතකොට මෙකරොප්තා කියන්නේ මොකක්ද? සුමටයි අන්න සුමටයි නැත්තම් මෘදුයි කියන්න පුළුවන්. සුමටයි නැත්තම් මෘදුයි කියනවා මෙකරොප්තා කියලා. එතකොට මේ චිගක් හදා කියන්නේ මොකක්ද? වැඩට යන්න බරක් වෙනවා. මේ චිගක් හදා කියනවා ප්‍රමාද වෙනවට. චිගක් හදා කියන්නේ මොකක්ද? ප්‍රමාද වෙනවට සමාන පදේ මොකක්ද? නැත්තා. මේ නැත්තා කියන්නේ ප්‍රමාද වෙනවට. චිගක් හදා එකට සමානයි ප්‍රමාද වෙනවට. එතකොට මේ නත්තා කියන්නේ මොකක්ද? අන්න 15යි. නත්තා කියන මොකක්ද? 15යි. දැන් නොප්තා කියන්නේ මොකක්ද? ඉහළයි. අන්න ඒකේ විරුද්ධ පදේ තමයි මේ නත්තා කියන්නේ 15යි. එතකොට දවල්ට කොහොමද කියන්නේ? නත් කියලා කියන්නේ නත්තා කියන්නේ නත් කියලා තමයි කියන්නේ මොකක්ද? දවල්ට අර නජන් සිගන් කියන්නේ මොකක්ද? දවල් වෙලාව. එතකොට මේ නත් කියන්නේ දවල්ට. නත් ආවෙන්නේ නැහැනේ. දවල් කියන්නේ දවල් කියන එක නාම පදයක්. එතකොට නත් කියන්නේ දවල්. නත්තා කියන්නේ 15යි. ඒවා පටල ගන්න එපා. නැත්තා කියන්නේ ප්‍රමාදයි. හරි මේ යොල්ලක් හදා කියන්නේ මොකක්ද? අන්න අමතනවට නැත්තම් කෝල් කරනවට කියන්නත් පුළුවන්. අමතනවට නැත්තම් කෝල් කරනවා. ආයි සම්බන්ධ කරගන්නවා කියන්නත් පුළුවන්. සම්බන්ධ කරගන්නවා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කෝල් එකක් කරා මොකද කරන්නේද? සම්බන්ධ කරනවා. සම්බන්ධ කරගන්නවා. එතකොට කෝල් කරනවා නැත්තම් අමතනවා නැත්තම් සම්බන්ධ කරගන්නවා. හරි මේ කෙකත් හදා කියන්නේ මොකක්ද? පිරිසිදුයි. කෙකත් හදා කියන්නේ පිරිසිදුයි. පිරිසිදු කරනවද? නෑ මේක විශේෂණ පදයක්. කෙකත් හදා කියන්නේ පිරිසිදුයි. පිරිසිදු කරනවට මොකද්ද කියන්නේ? චොන්සෝ හදා කියලා කියනවා. චොන්සෝ හදා කියන්නේ පිරිසිදු කරනවට මේ කෙකත් හදා කියන්නේ පිරිසිදුයි කියන්නේ. හරි මේ සිකරොප්තා කියන්නේ මොකක්ද? ഘോഷාකාරී. සිකරොප්තා කියන්නේ ഘോഷාකාරී නම් විරුද්ධ පදයක් වෙන්න ඕන මොකද්ද? අන්න චොයොන් හදා කියලා කියනවා. චොයොන් හදා කියන්නේ මොකක්ද? නිශ්ශබ්දයි. මේ සිකරොප්තාගේ විරුද්ධ පදේ තමයි චොයොන් හදා කියන්නේ නිශ්ශබ්දයි. සිකරොප්තා කියන්නේ ഘോഷාකාරී. මේ පුරෝජිතා කියන්නේ මොකක්ද? කැඩෙනවා. දැන් තරිගා පුරෝජිතා කියන්නේ මොකක්ද? කකුල කැඩෙනවා. කකුල කැඩෙනවා. අන්න ඒ වගේ පුරෝජිතා කියන්නේ කැඩෙනවට. දැන් අර ශාරීරික කොටසක් එක්කම නෙමෙයි අපි මේ පුරෝජිතා කියලා ගන්නෙ. වෙන මොකක් හරි දෙයක් කැඩෙනවටත් ගන්න පුළුවන් නේද? ඔව් මේ පුරෝජිතා ගන්න පුළුවන්. හරි මේ සපෝ කියන්නේ මොකක්ද? වැලි කඩදාසි. වැලි කඩදාසිය. මේ සපෝ කියන්නේ වැලි කඩදාසියට. වැලි කඩදාසිය මදිනවට මොකක්ද කිව්වේ? සපෝචිරද. සපෝචිරල් හදා කියන්නේ වැලි කඩදාසිය මදිනවට. සපෝ කියන්නේ වැලි කඩදාසියට. මේ පියුදා කියන්නේ මොකක්ද? දුම් බොනවා. දුම් බොනවට. දැන් තම්බේරල් පියුදා කියන්නේ දුම් බොනවට නේද? ඔව් පියුදා කියන්නේ ඒතකොට දුම් බොනවා. දැන් මේ පී එක නැතුව අනිත් පී එක තිබ්බනම් ඒක මොකද්ද? අස් කරනවා.
හිස් හිස් කරනවා. කරනවා. හිස් අස් කරනවා නෙමෙයි හිස් කරනවට තමයි ඒ පියුදා කියලා කියන්නේ. මොකක් හරි දෙයක් හිස් කරනවට ඒ පියුදා කියනවා. මේ පියුදා කියන්නේ දුම් බොනවට. එතන මේ චංචක්කදා කියන්නේ මොකක්ද? රඳවනවා සවි කරනවා. අන්න රඳවනවා සවි කරනවට සවි කරනවා කියලා ගන්නවා නැත්නම් රඳවනවා කියන්නත් පුළුවන්. සමාන පදේ මොකක්ද? කිව්දා. කිව්දා එක. දැන් මෙතන මම කිව්දා නෙමෙයි ටයිප් කරන්න ගියේ. කිව්දා එක තමයි ටයිප් කරන්න ගියේ. මේකට සමාන වෙන්නේ. එතකොට සවි කරනවා නැත්නම් රඳවනවා කියන්න පුළුවන්. කිව්දා නැත්නම් චංචක්කදා කියලා. අර මේ යගන් හදා කියන්නේ මොකක්ද? රෑ වැඩ කරනවා. රෑ වැඩ කරනවා. මේ යගන් හදා කියන්නේ රෑ වැඩ කරනවා. මේ රෑ වැඩ කිරීමට කාලයක් තියනවද? නෑ. නෑ මේක කාලයක් නෑ අපිට රෑ වෙනකම් වැඩ කරන්න පුළුවන් මේ යගන් හදා එක. එතකොට යගන් හදා කියන්නේ මොකක්ද? ඒක රෑ 10 ඉඳන් උදේ 6 වෙනකම්. අන්න ඒකත් රෑ වැඩ කරනවා තමයි. හැබැයි ඒකට ටයිම් එකක් තියෙනවා. කීයේ ඉඳන් කීයේ වෙනද? රෑ 10 ඉඳන් උදේ 6 වෙනකම්. අන්න 10 ඉඳන් උදේ 6 වෙනකම් කරන්න ඕන යා ගන්න එක. මේ යාගන් එක රෑ වෙනකම් වැඩ කරන්න පුළුවන්. හරි මේ හන්දල් ලිදා. දැන් හන්දල් දා කිව්වොත් මොකක්ද? වනනවා. වනනවට. දැන් සොනල් හන්දල් දා කියන්නේ මොකක්ද? අත වනනවා. අත වනනවා. එතකොට මේ හන්දල් ලිදා කියන්නේ මොකක්ද? වැනෙනවා. වැනෙනවට මොන හරි දෙයක් වැනෙනවට තමයි හන්දල් ලිදා කියලා කියන්නේ. දැන් තේරල් හන්දල් දිලා මොකද? තේගා හන්දල් ලිදා කියන්නේ මොකක්ද? නැවක් වැනෙනවට. අන්න ඒ වගේ මේ හන්දල් ලිදා කියන්නේ වැනෙනවට. හන්දල් ලිදා කියන්නේ වනනවට. හරි මේ චෙදන් හදා කියන්නේ මොකක්ද? අන්න මැනලා කපනවට චෙදන් හදා කියන්නේ මැනලා කපනවට මොන හරි දෙයක් මැනලා කපනවට තමයි චෙදන් හදා කියලා කියන්නේ. ඒ අර්ථ දෙකම තියෙනවා මේ චෙදන් හදා එකේ. මනිනවට නැත්නම් කපනවට. ඒතකොට මැනලා කපනවා. හරි මේ චම්කන් මාන් කියන්නේ මොකක්ද? මොහොතක් පමණ. මේ චම්කම් මාන් කියන්නේ අපි ටිකක් පමණ. ඒ චම්කන් කියන්නේ මොකක්ද? ටිකක්. ටිකක් පමණ. චම්කම් මාන් කියන්නේ ටිකක් පමණ. මොහොතක් පමණ කියන්නේ කොහොමද? චම්සිමාන්. අන්න චම්සිමාන් කියලා කියනවා. චම්සි කියන්නේ මොහොතක් නේ. ඒතකොට චම්සිමාන් කියන්නේ මොහොතක් පමණ. චම්කන් මාන් කියන්නේ ටිකක් පමණ. ටිකක් පමණ. ඒවා පොල්ල ගන්න. හරි මේ පිරියෝදා කියන්නේ මොකක්ද? අවශ්‍ය. අන්න අවශ්‍යයි කියන්නේ තමයි පිරියෝදා කියලා කියන්නේ මොන හරි දෙයක් අවශ්‍යයි කියන්නේ සමාන පදේ මොකක්ද? අන්න වොන් හදා එක සමානයි. වොන් හදා කියන්නේ අවශ්‍යයි. මේ පිරියෝදා එකට සමානයි. අවශ්‍යයි කියන්නේ. හරි මේ කත්තා නොත්තා. මේ කත්තා නොත්තා කියන්නේ මොකක්ද? අන්න ගිහිල්ලා තබනවට මේ කත්තා නොත්තා කියන්නත් පුළුවන්. අය කත්තා මොකද්ද කියන්නේ? දුදා. තුදා කියන්න පුළුවන්. දැන් මේ නොත්තා එකට සමාන පදේ තුදානේ. එතකොට කත්තා තුදා කියන්නත් පුළුවන්. නැත්නම් කත්තා නොත්තා කියන්නේ ගිහිල්ලා තබනවට මොන හරි තැනකට ගිහිල්ලා තබනවට තමයි කත්තා නොත්තා කියලා කියන්නේ. මේ තහෙන් කියන්නේ මොකක්ද? අන්න වාසනාවට තහෙන් ඉනේව කියන්නේ මොකක්ද? අන්න වාසනාව නේ කියලා කියනවා. එතන මේ තහෙන් කියන්නේ වාසනාවට. මේ කියක් හදා කියන්නේ මොකක්ද? මතක් කරනවා. අන්න මතක් කරනවා. මොන හරි දෙයක් අපි මතක් කරනවට තමයි කියක් හදා කියලා කියන්නේ. එතකොට හිතනවට මොකද්ද කියන්නේ? තෙංගක් හදා. තෙංගක් හදා කියලා කියනවා. මේ කියක් හදා කියන එකට සමාන නෑ. කියක් හදා කියන්නේ මතක් කරනවා. එතකොට මේ සෙංගක් හදා කියන්නේ හිතනවා. මොන හරි දෙයක් ගැන හිතනවට. හරි මේ මුරල් පුරිදා. ඔය දැන් මුරල් පුරිදා කියන්නේ මොකක්ද? වතුර ඉසිනවට. මුරල් පුරිදා කියන අපි වතුර ඉසිනවට. වතුර ඉසිනවට වතුර දානවට මොකද්ද කියන්නේ? මුරල් චොදා කියලා කියනවා. වතුර වක් කරනවට මොකද්ද කියන්නේ? මුරල් තෙදා කියන්නත් පුළුවන්. නැත්නම් මුරල් පුත්තා කියන්නත් පුළුවන්. වතුර වක් කරනවට. මුරල් පුරිදා කියන්නේ වතුරේ ඉනවට. වතුරේ ඉන්නේ මොකෙන්ද? මේ මුල් පුරුගියකින් ඉන්නත් පුළුවන්. මේ පුන්මුගියකින් ඉන්නත් පුළුවන්. පුන්මුගි කියන්නේ මොකක්ද? අන්න ඉසිනේ නැත්නම් ස්ප්‍රේ එකට තමයි පුන්මුගි කියලා කියන්නේ. ඒක භාවිත කරනවා මුරල් පුරිදා කරන්න වතුර ඉන්න. හරි මේ හොම් කිව්වේ මොකද්ද? වල. අන්න වලක් නැත්නම් කට්ටක් කියන්න බලන්න. මොකක් හරි ලී එක තියෙන වලක් නැත්නම් කට්ටක්. එතකොට මේ කට්ටක් අපි ඒ කියන්නේ වහන්න එපා. ඒ කියන්නේ ලී එහෙමම කට්ට තියන්න පුළුවන්ද? බෑ. එතකොට ඒක වහන්න අපි භාවිත කරන උපකරණය මොකක්ද? පොති හේරා කියන්නේ පොටි අදින උපකරණයට තමයි පොති හේරා කියලා කියන්නේ. පොටි අදින උපකරණ නිකන් හැන්දක් වගේ තමයි තියෙන්නේ. පොටි අදින උපකරණ. එතකොට පොටි වලට මොකද්ද කියන්නේ? පොති කියලා කියනවා. මේ පොති කියන්නේ පොටි වලට. දැන් මේ වල වහන ඉව තමයි මෙතන තියෙන්නේ. හරි දැන් වල වහනවට මොකද්ද කියන්නේ? පුරවනවට. හොමල් මෙවුදා. අන්න හොමල් මෙවුදා කියන්නේ මොකද්ද? අන්න වලක් පුරවනවට. වලක් පුරවනවට තමයි
හොමල් මෙව්දා කියලා කියන්නේ. එතකොට මේ වල පුරවනකොට තමයි පොටි භාවිතා කරනවා. ද්‍රව්‍ය විදියට ද්‍රව්‍ය ගාන භාණ්ඩ විදියට මේ පොටි හේරා භාවිත කරනවා. පොටි අදින උපකරණය. හරි මේ චේසෝ කියන්නේ මොනවද? එළවලු. පළවෙනි පියරේ තින් දැන් මේ චේසෝ කියන්නේ නම් එළවලු මෙතන හදා ගන්න ඕනේ චෙත්සෝ කියලා. මේම චෙත්සෝ කියලා තමයි හදාගන්නේ. චෙත්සෝ කියන්නේ මොනවද? පළවෙනි අදියරේ අන්න පළමු අදියරේ තින්ත වලට. ඒ කියන්නේ දැන් අපි මොනවාරි දැන් තින්ත ගන්න ගියොත් පළවෙනි කෝට්ටයක් ගන්න ඕනේ. අන්න ඒ පළවෙනි අදියරේ තින්ත වලට කියනවා මොකක්ද? චෙස්සෝ චෙස්සෝ කියලා කියනවා. චෙස්සෝ. එතකොට මේ රොල්ලෝ කියන්නේ මොකක්ද? රෝලර් අන්න රෝලය. ඒ කියන්නේ අර තින්ත ගන්න මේ වගේ රෝලයට තමයි රොල්ලෝ කියලා කියන්නේ. තින්ත ගන්න රෝලය. එතකොට මේ චොබොල් චේරල් චිල්ලදා. චොබොල් චේරල් චිල්ලදා කියන්නේ මොකක්ද? පළමු අදියරේ අන්න පළමු අදියරේ තින්ත ගන්නවා. මේ චෙස්සෝ ගන්නේ පළමු අදියරේ තින්ත වලට. පළමු අදියරේ තින්ත ගන්නවට කියනවා අපි චොබොල් චේරල් චිල්ලදා කියලා. පළමු අදියරේ තින්ත ගන්නවා. මේ චිල්ලදා නැතුව අය මොකද්ද ගන්න පුළුවන් අපි? පාරදා අන්න පරදා කියන්නත් පුළුවන්. චොබොල් චේරල් පරදා කියන්නත් පුළුවන්. නැත්තම් චොබොල් චේරල් චිල්ලදා කියලා කියනවා. පළමු අදියරේ තින්ත ගන්නවට. අර මේ පෙයින්ත කියන්නේ මොනවද? තින්ත පේන්ට් වලට නැත්තම් තින්ත වලට තමයි පේන්ට් කියලා කියන්නේ. එතකොට මේ පුත් කියන්නේ මොකක්ද? පින්සල පින්සල මේ පේන්ට් ගන්න භාවිතා කරන්න පුළුවන්. අපිට මේ පුත් එක පින්සල භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ප්ලේන් ගන්නවට කොහොමද කියන්නේ? පේන්තර අන්න පේන්තර චිල්ලදා කියන්නත් පුළුවන්. ආයෙ මොකද්ද කියන්න පුළුවන්? අන්න පේන්තර පරදා. ඔන්න තින්ත ගන්නවා. දැන් අර පළමු අදියරේ තින්ත ගාලි වෙලා ඊට පස්සේ මැද තින්ත එක ඒ කියන්නේ තින්ත ගන්නවා කියලා ඉන්න තින්ත ගන්නවට කියනවා පේන්තර චිල්ලදා කියලා. එතකොට මේ මකම් චේරල් චිල්ලදා කියන්නේ මොකක්ද? අවසාන අදියරේ අන්න අවසාන අදියරේ තින්ත ගන්න. දැන් අවසාන අදියරේ තින්ත කියන්නේ මොනවද සාමාන්‍ය? පානිසි අන්න වානිෂ් වල නැත්තම් පොලිස් වල තමයි මේ පොලිස් ගන්නවා නැත්තම් වානිෂ් කරනවා තමයි මේ මකම් චේරල් චිල්ලදා කියන්නේ. අවසාන අදියරේ තින්ත ගන්නවා. හරි මේ සොක්තා කියන්නේ මොකද්ද? මිශ්‍ර කරනවා අන්න කලවම් කරනවා නැත්තම් මිශ්‍ර කරනවා තමයි සොක්තා කියලා කියන්නේ. සමාන පදයක් ගන්න පුළුවන් මොකක්ද අපිට? අන්න හොන්නප්පදා කියලා කියන්නේ මිශ්‍ර කරනවා නැත්තම් කලවම් කරනවට සොක්තා කියන්නත් පුළුවන්. හරි මේ සර්පරේගොන්. දැන් මේ සර්පරේගොන් කියන්නේ මොකක්ද? ස්ප්‍රේ ගන්න අන්න ස්ප්‍රේ ගන්න එක සර්පරේගොන් කියනවා. ස්ප්‍රේ ගන්න එකට දැන් ඉරෝ සර්පරේගොන් කියන්නේ මොකක්ද? වායු ස්ප්‍රේ ගන්න අන්න වායු ස්ප්‍රේ ගන්න එකට ඒෝ සර්පරේගොන් කියන්නේ වායු ස්ප්‍රේ ගන්න එක. ඒකත් හම්බුණා පොතේ. එතකොට වායු රහිත ස්ප්‍රේ ගන්න එකට මොකද කිව්වේ? අන්න ඒෝ ලිස සර්පරේගොන් කියනවා වායු රහිත ස්ප්‍රේ ගන්න එකට. ඒවත් මතක් වෙන්න ඕනේ. හරි මේ යොල්පොන්ගි කියන්නේ මොකක්ද? අන්න උණුසුම් වායු සමීකරණය. උණුසුම් වායු සමීකරණයට තමයි මොකද්ද කියන්නේ? යොල්පොන්ගි කියලා කියනවා. දැන් මේ පෑන් එකෙන් මොන වායුවක්ද පිට වෙන්නේ? උණුසුම් වායු උණුසුම් වායුවක් තමයි පිට වෙන්නේ. මේ සොන්පුන්ගි කියන්නේ මොකක්ද? පෑන් පෑන් එකට කෙලින්ම අපි පෑන් එකට කියනවා සොන්පුන්ගි කියලා පෑන් එකට. එතන මේ වන්පුන්ගි කියන්නේ මොකක්ද? එක්සෝස් පෑන් එකට. දැන් එක්සෝස් පෑන් එකෙන් මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? වායුව පිටතට මාරු කරනවා අන්න එළියේ තියෙන වාතය ඇතුළට ගන්නවා. ඇතුළේ තියෙන වාතය පිටතට ගන්නවා. වායු මාරු කරන එකක් තමයි කරන්නේ. වාතය මාරු කරනවා මේ වන්පුන්ගි එකෙන් එක්සෝස් පෑන් එක. එතකොට මේ කොන්චෝ සිකිදා කියලා තියෙනවනේ. කොන්චෝ සිකිදා කියන්නේ මොකක්ද? වේලීම කරනවා අන්න වේලීම කරනවා මේ කොන්චෝ කියන්නේ වියලීම සිකිදා කියන්නේ කරනවා. එතකොට මේ සිකිදා නිකන් આવොත් සමාන මොකක්ද කියන්නේ අපි? ඇනවුම් කරනවට. එතකොට මේ තොසෙක් කදා කියන්නේ මොකක්ද? තින්ත ගන්නවා තින්ත ගන්නවට අර පෙයින්තරල් චිල්ලදා එකට සමානයි මේ තොසෙක් කදා කියන්නේ තින්ත ගන්නවට. එතකොට මේ තුමුන් හදා කියන්නේ මොකද්ද? ඇනවුම් කරනවට මොන හරි දෙයක් ඇනවුම් කරනවට තමයි අපි මේ තුමුන් හදා කියන්නේ. ඒකට සමාන පදේ මොකක්ද? සිකිදා කියලා කියනවා. සිකිදා කියන්නේ ඇනවුම් කරනවට මේ තුමුන් හදා එකට සමානයි. හරි මේ සූර්යදා කියන්නේ මොකක්ද? අලුත් ඇඩියා කරනවට සූර්යදා කියනවා. අලුත් ඇඩියා කරනවට සමාන පදේ මොකක්ද? අන්න මේ සුසොන් අදා කොචිදා කියලා කියන්නත් පුළුවන්. ඒක සූර්යදා එකට සමාන අලුත් ඇඩියා කරනවට තමයි මේ සුසොන් අදා කියලා කියන්නේ. කොචිදා කියලා කියන්නේ අලුත් ඇඩියා කරනවට. හරි මේ නම්දා කියන්නේ මොකක්ද? ඉතුරු වෙනවට. නම්දා කියන්නේ මොකක්ද? ඉතුරු වෙනවා
ඉතුරු වෙනවට ඉතුරු කරනවට මොකක්ද කියන්නේ? Namgida. නම් කිදා. නම් කිදා කියලා කියනවා. මේ නම් කිදා කියන්නේ ඉතිරි කරනවට, නම් දා කියන්නේ ඉතිරි වෙනවට. ඒවා පටල ගන්න එපා. අර මේ තොන් කියන්නේ මොකක්ද? Banduna. රජනි. අන්න දැන් මේ තොන් කියන්න පුළුවන් අපි ගණන් කරන ඒකකයක් විදියට ගත්තොත් ලොකු ගෙඩි ගණන් කරන්න පුළුවන්. දැන් කොමඩෝ වගේ දේවල් ගණන් කරන්න පුළුවන් මේ තොන් එකෙන්. එතකොට අපිට සාමාන්‍යයෙන් අර බහලුන් වගේ ඒ කියන්නේ බකට් තියෙන දැන් තින්ත බහලුන් තියෙනවා. එතකොට තෙල් බහලුන් තියෙනවා. අන්න ඒ වගේ බහලුන් ගණන් කරන්නත් පුළුවන්. කෑන් ගණන් කරන්නත් පුළුවන් එතකොට. එතකොට ඔන්න තොන් කියන එක භාවිතා කරන්නේ මොනව ගණන් කරන්නේ? ලොකු ගෙඩියක් බහලුන් ගණන් කරන්නේ. අන්න හරි. ඒ කියන්නේ ලොකු ගෙඩි නැත්තම් බහලුන් වර්ග ගණන් කරන්න අපි මේ තොන් කියන එක භාවිතා කරනවා. මේ තෙල්දා කියන්නේ මොකක්ද? ඔන් On කරනවා. ඔන් කරනවට තෙල්දා කියන්නේ ඔන් කරනවට සමාන පදේ මොකක්ද? Kyoda. යෝදා. යෝදා එක සමානයි. මේ යෝදා කියන්නේ ඔන් කරනවට ඕෆ් කරනවට මොකක්ද කියන්නේ? Kada. කදා කියලා කියනවා. කදා කියන්නේ ඕෆ් කරනවට මේ තෙල්දා නැත්තම් යෝදා එන්න පුළුවන් සමාන පද විදියට ඔන් කරනවට තමයි කියන්නේ. හරි මේ මචිදා කියන්නේ මොකක්ද? අවසන් කරනවා. අවසන් කරනවට සමාන පදේ මොකක්ද? කත්නිදා මමුරිහදා. අන්න කද්නෙදා කියන්න පුළුවන්. අපිට අය මොකද්ද කියන්න පුළුවන්? මමුරිහදා. අන්න මමුරි හදා කියන්නත් පුළුවන්. කද්නෙදා නැත්තම් මමුරි හදා කියන්න පුළුවන්. අවසන් කරනවට මේ මචිදා කියන්නත් පුළුවන්. ආරම්භ කරනවට මොකද්ද කියන්නේ? විරුද්ධ පද. සිජක් සිජක් හදා කියලා කියනවා. සිජක් හදා කියන්නේ ආරම්භ කරනවට. හරි මේ ඔරේ කියන්නේ මොකක්ද? Buddha Kalaya. අන්න ගොඩ කාලයක්. ඔරේ කොල්ලිදා කියන්නේ. දැන් ඔරේ කොල්ලිදා කිව්වොත් මොකක්ද තේරුම? Buddha Kalaya. ගොඩ කාලයක් ගත වෙනවට ඔරේ කොල්ලිදා කියනවා. ගොඩ කාලයක් ගත වෙනවා. ඒතකොට මේ කොල්ලිදා ගත්තොත් අපි කොල්ලිදා වලට තේරුම මොනවද තියෙන්නේ? Gata. අන්න ගත වෙනවා වැළඳෙනවා නැත්තම් පැටලෙනවා කියන්නත් පුළුවන්. මොන හරි දෙයක පැටලෙනවා කියන්නත් පුළුවන්. එතකොට අපිට එල් එනවා කියන්නත් පුළුවන්. දැන් කොල්දා කියන්නේ එල්ලනවා. කොල්ලිදා කියන්නේ මොකක්ද? Elena. එල් එනවට. කොල්ලිදා කියන්නේ එල් එනවට. අන්න ඒ වගේ තේරුම් ගොඩක් තියෙනවා. ගත වෙලා වැළඳෙනවා පැටලෙනවා එල් එනවා නැත්තම් අය මොකද්ද කිව්වේ? වැළඳෙනවා අන්න හරි ඒ තේරුම් ටික පාඩම් කරගන්න ඕන අනිවාර්යෙන් කොල්ලිදා කියනවා. එතකොට ඒ තේරුම් වලට. හරි මේ paint in කාගු. paint නෙමෙයි පිල්තෙනින් කාගු. මේ පිල්තෙනින් කාගු කියන්නේ මොනවද? ස්ථාවර ගෘහ භාණ්ඩ. අන්න ස්ථාවර කාගු කියන්නේ ගෘහ භාණ්ඩ වල. ස්ථාවර ගෘහ භාණ්ඩ නැත්තම් මොකද ස්ථාවර ගෘහ භාණ්ඩ නැත්තම් පිල්තින් ගෘහ භාණ්ඩ කියලා කියන්නත් පුළුවන්. ස්ථාවර ගෘහ භාණ්ඩ ඔන්න පාඩමේ තොම්බ කොටස තොරතුරු කොටස තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි මේ චුතෙක් කියන්නේ මොකක්ද? Nivasa. අන්න නිවස නැත්තම් වාසස්ථානය තමයි චුතෙක් කියලා කියන්නේ. නිවස නැත්තම් වාසස්ථානේ. හරි මේ තග්ජොන් හදා. දැන් මේ තග්ජොන් හදා කියන්නේ මොකක්ද? නිශ්චිතයි. අන්න නිශ්චිතයි කියන්නේ. තග්ජොන් හදා කියන්නේ නිශ්චිතයි. තග්ජොන් හන්කියන්නේ නිශ්චිත. එතකොට මේ නිශ්චිත කියන්නේ තමයි තග්ජොන් හදා කියලා කියන්නේ. හරි මේ සිල්නේ කියන්නේ මොකක්ද? Nagare. අන්න ගෘහස්ත නැත්තම් අභ්‍යන්තර කියන්න පුළුවන්. ගෘහස්ත නැත්තම් අභ්‍යන්තර. නැත්තම් කාමරය තුල කියන්නත් පුළුවන්. එතකොට බාහිර නැත්තම් එලිමාන් කියන්නේ කොහොමද? සිල් වේ කියලා කියනවා. මේ සිල් නේ කියන්නේ කාමරය ඇතුළ, සිල් වේ කියන්නේ කාමරේ පිටත. එහෙම කියන්නත් පුළුවන්. නැත්තම් අභ්‍යන්තර නැත්තම් මේ බාහිර කියන්න පුළුවන් සිල් වේ කියලා. කොංගාන් කියන්නේ මොකද්ද මෙතන? අවකාශය කියන්නේ ඉඩ ප්‍රමාණය නැත්තම් මොකක් හරි අවකාශයකට තමයි කොංගාන් කියලා කියන්නේ. මෙතන කොංගාන් කියන්නේ මොකක්ද? සෞඛ්‍ය. සෞඛ්‍යයට ඔන්න මේ දෙක පටල ගන්න බා. මේ කොංගාන් ආවොත් එතන අවකාශය නැත්තම් ඉඩකට ගන්නවා. මේ කොංගාන් එක ආවොත් අපි සෞඛ්‍යයට ගන්නවා. එතකොට මේ නෙජන් දෙදා. නෙජන් දෙදා කියන්නේ මොකක්ද? සැලසුම් නිර්මාණය වෙනවා. මේ නෙජන් දෙදා කියනවා අපි අභ්‍යන්තර උපාංග වෙනවට තමයි මොකක්ද කියන්නේ? නිජන් දෙදා කියලා කියනවා. අභ්‍යන්තර උපාංග වෙනවට නිජන් දෙදා කියලා කියනවා. එතන මේ පුත්පගි කාගු කියන්නේ මොනවටද? ස්ථාවර ගෘහ භාණ්ඩ. අන්න ස්ථාවර ගෘහ භාණ්ඩ අර බිල්තනින් කාගු එකට සමානයි. මේ පුත්පගි කාගු කියන්නත් පුළුවන්. ස්ථාවර ගෘහ භාණ්ඩ වලට ඔන්න ඔජ්ජන් කියලා තියෙනවා. මොකක්ද? අල්මාරිය. අන්න ඔජ්ජන් කියන අපි ඇඳුම් අල්මාරියට ඔජ්ජන් කියන්නේ මොකක්ද? ඇඳුම් අල්මාරිය. එතකොට මේ සුනප්ජන් කියන්නේ මොකක්ද? කැබිනට්. කැබිනට් එකට සුනප්ජන් කියන්නේ කැබිනට් එකට. එතකොට මේ ජන්සික්ජන් කියන්නේ මොකක්ද? දර්ශන කැබිනට්. අන්න සැරසිලි නැත්තම් ප්‍රදර්ශන කැබිනට් එකට තමයි මේ ජන්සික්ජන් කියලා කියන්නේ. සුනප්ජන් කියන්නේ පොදුවේ කැබිනට් එකට.
චන්සිජ්ජන් කියන අපි ප්‍රදර්ශන කැබිනට් එකට ඔජ්ජන් කියන්නේ ඇඳුම් අල්මාරියට. ඒවා අනිවාර්යෙන් වැදගත් වචන. හරි මේ චෙක්ජන් කියන්නේ මොකක්ද? පොත් මේස. පොත් රාක්කයට චෙක්ජන් කියන්නේ පොත් රාක්කයට චෙක් සං කියන්නේ මොකක්ද? පොත් මේස. පොත් මේසෙට චෙක් සං කියන්නේ පොත් මේසෙට චෙක්ජන් කියන්නේ පොත් රාක්කයට. එතන මේ චුරුව නැත්තම් පොතොන් කියන්නේ මොකක්ද? සාමාන්‍ය. සාමාන්‍ය. දැන් මේවත් වැදගත් වචන. චුරුව නැත්තම් පොතොන් කියන අපි සාමාන්‍යයෙන් කියන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ. මේ සයොන්ජා කියන්නේ කාටද? භාවිතා කරන්න. භාවිතා කරන්නාට මොනවා හරිද? භාවිතා කරන්නාට තමයි අපි මේ සයොන්ජා කියලා කියන්නේ. සයොන්ජා කියන්නේ භාවිතා කරන්න. එතන මේ කිවියන් කියන්නේ මොකක්ද? මනාපේ. මනාපයට. ඒ කියන්නේ එයාගේ මනාපය නැත්තම් කැමැත්ත තමයි කියහන් කියලා කියන්නේ. භාවිතා කරන්නාගේ මනාපය නැත්තම් කැමැත්ත. එතකොට මේ කියහන් කියන්නේ කැමැත්ත නැත්තම් මනාපයට. දැන් මේවා වැදගත් වචන. දැන් මේ ටික පාඩම් කරගත්තොත් ඔයාලට ඒ චොම්බ කොටස තේරුම් ගන්න පුළුවන් තනියම කියවලා. හරි මේ තග්ජින් කියන්නේ මොකක්ද? විශේෂ. ආන්න විශේෂ ලක්ෂණ වලට තග්ජින් කියන්නේ මොනවද? විශේෂ විශේෂ ලක්ෂණ වලට තමයි තග්ජින් කියලා කියන්නේ. විශේෂ ලක්ෂණ මේ මච්චුදා කියන්නේ මොකක්ද? ඇඩ්ජස්ට් කරනවා සකස් කරනවා. අන්න සකස් කරනවා නැත්නම් අර එජස් කරනවා කියන්නත් පුළුවන්. මච්චුදා කියන්නේ එජස් කරනවා නැත්නම් සකස් කරනවා කියන්න පුළුවන්. අය ගලපනවා කියන්නත් පුළුවන්. මොන හරි දෙයක් ගලපනවා කියන්නත් පුළුවන් මච්චුදා හරහා. ඒතර මේ මොම්චුදා කියන්නේ මොකක්ද? නතර කරනවා. අන්න නතර කරනවා. මොන හරි දෙයක් නතර කරනවා. යන්ත්‍රයක් මොම්චුදා කියන්නත් පුළුවන්. කිකේරල් මොම්චුදා යන්ත්‍රයක් නතර කරනවා කියන්නත් පුළුවන්. මේ මොම්චුදා හරහා. ඒතකොට මේ දෙක පටල ගන්න ඒවා. මච්චුදා කියන්නේ සකස් කරනවා නැත්නම් ගලපනවා කියන්නත් පුළුවන් නැත්නම් එජස් කරනවා. එතන මේ මොම්චුදා කියන්නේ නතර කරනවට. එතන මේ සිල්කේ දෙදා කියන්නේ මොකක්ද? සැලසුම් නිර්මාණය වෙනවා. අන්න සැලසුම් නිර්මාණය වෙනවට. සිල්කේ දෙදා කියන්නේ සැලසුම් නිර්මාණය වෙනවට. ඔන්න ඒකත් වැදගත් වචනයක්. සිල්කේ දෙදා කියනවා සැලසුම් නිර්මාණය වෙනවා. මේ හියුවිල් ජොක්. මේ හියුවිල් ජොක් කියලා තියෙනවා. හියුවිල් ජොක් කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය. අන්න කාර්යක්ෂමතාවය. කියන්නේ මොනවා හරි දෙයක කාර්යක්ෂමතාවයට තමයි මොකද්ද කියන්නේ? හියුවිල් ජොක් කියලා කියනවා කාර්යක්ෂමතාවයට. මේ වරයොන් නදා කියන්නේ මොකද්ද? හැමදාම හම්බෙනවා. භාවිතා කරනවට හරියොන් හදා කියන්නේ අපි භාවිතා කරනවට මොනවද? භාවිතා කරනවා තමයි හරියොන් හදා කියලා කියන්නේ. මේ ජන්ජොම් කියන්නේ මොනවටද? වාසි. වාසි වලට මේ දෙක පටල ගන්න එපා. ජන්ජොම් කියන්නේ වාසි වලට, අවාසි වලට මොකද්ද කියන්නේ? තන්ජොම් කියලා කියනවා. තන්ජොම් කියන්නේ අවාසි. මේ ජන්ජොම් කියන්නේ වාසි වලට. පියොක් කියන්නේ මොකක්ද? බිත්තියට. පියොක් කියන්නේ බිත්තියට. එතකොට බිත්තියේ තියෙන ගඩොල් වලට මොකද්ද කියන්නේ? පියොක් දොල් කියලා කියනවා. මේ පියොක් දොල් කියන්නේ ගඩොල් වලට. ඔන්න ඒකවත් පටල ගන්න ඒවා. පියොක් කියන්නේ බිත්තියට, පියොක් දොල් කියන්නේ ගඩොල් වලට. ඉල්බන් කියන්නේ මොකක්ද? සාමාන්‍ය. අන්න සාමාන්‍ය කියන තමයි ඉල්බන් කියලා කියන්නේ. සාමාන්‍ය. එතන මේ කියොංගෝ හදා. කියොංගෝ හදා කියන්නේ මොකක්ද? අනතුරු මේ ශක්තිමත් වෙනවට කියොංගෝ හදා කියන්නේ මොකද්ද? ශක්තිමත් වෙනවට තමයි කියොංගෝ හදා කියලා කියන්නේ. මොන හරිද? ශක්තිමත් වෙනවට කියොංගෝ හදා කියලා කියනවා. කියොංගෝ හදා. එතන මේ අංජොන් හදා. මේ අංජොන් හදා එකක් තියෙනවා. ඔන්න අංජොන් හදා කියන්නේ මොකද්ද මේ? මේ ස්ථාවර වෙනවට පළවෙනි අංජොන් හදා මේක කියනවා මොනවද? ස්ථාවර වෙනවට. ඒ කියන්නේ අර කොජොන් හදා එකට සමාන නෑ. ඒ කියන්නේ ස්ථාවර වෙනවා කියන්නේ දැන් අපි ගොඩ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ස්ථාවර වෙනව නේද? අන්න ඒ වගේ ස්ථාවර වෙනවට තමයි මේ අංජොන් හදා කියලා කියන්නේ. මේ අංජොන් හදා කියන්නේ මොකක්ද? ආරක්ෂාකාරී. මේ අංජොන් හදා කියන්නේ ආරක්ෂාකාරී. මේ අංජොන් හදා කියන්නේ ස්ථාවර වෙනවට. ස්ථාවර වෙනවා නැත්නම් හරි ස්ථීර වෙනවා කියන්නත් පුළුවන්. ස්ථීර වෙනවා කියන්නත් පුළුවන්. මේ ටොල්ගෝ හදා කියන්නේ මොකක්ද? සම්බන්ධ කරනවා. මේ කඩා දානවට නැත්නම් ඉවත් කරනවට කියන්න පුළුවන්. මේ ටොල්ගෝ හදා කියලා කඩා දානවට නැත්නම් ඉවත් කරනවට කියලා කියන. ඉවත් කරනවට කියනවා. දැන් අර බිල්ඩින් කාල් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ස්ථාවර ගෘහ භාණ්ඩ අපිට ඒ කියන්නේ මේක ස්ථාවර ගෘහ භාණ්ඩයක් හදලා ඒ කියන්නේ අයින් කරන්න ඉවත් කරන්න ලේසි දෙයක. අමාරුයි. ඒතකොට චොල්ගු හදා කියනවා කඩනවා නැත්නම් ඉවත් කරනවට. ඒතකොට මේ පියෝනි තල්දා කියන්නේ මොකක්ද? වියදම. අන්න මේ පියෝන් කියන්නේ පිරිවැයක් නැත්නම් වියදමක්. තල්දා කියන්නේ වැය වෙනවට. තල්දා කියන්නේ වැය වෙනවා. පිරිවැයක් වගේ නම් තල්දා හරහා වැය වෙනවට තමයි ගන්න අපි. පියෝනි තල්දා කියන්නේ ඔන්න වියදමක් වැය වෙනවට. එතකොට මේ මෙතන පක්පිදා කියලා එන්න ඕන. පක් කියලා දා ගන්න ඕන. පක්පිදා කියන්නේ මොකක්ද? මාරු. මාරු වෙනවට පක්පිදා කියන්නේ මොකද්ද?
මාරු වෙන මාරු වෙනවට. එතකොට පක් පුදා කියන්නේ මොකක්ද? මාර්ග මාරු කරන මාරු කරනවා. එතකොට මේ පක් පිදා කියන්නේ මාරු වෙනවට. පක් පුදා කියන්නේ මාරු කරනවට. එතකොට මේ ක්‍යෝචාදා කියන්නේ මොකක්ද? හරස් කරන මාරු කරනවා. ඒකත් මාරු කරනවා නැත්තම් වෙනස් කරනවා තමයි ක්‍යෝචාදා කියලා කියන්නේ. මාරු කරනවා නැත්තම් වෙනස් කරනවා. හරි මේ තංජොම් ඔන්න ඉස්සෙල්ලා හම්බුණා ජංජොම් එක. මේ තංජොම් කියන්නේ මොකද්ද? අවා අවාසි වලට තංජොම් කියන්නේ අවාසි වලට අවාසි. පුල්ගුහදා කියන්නේ මොකද්ද? වැදගත් වචනයක් මේක. මේ පුල්ගුහදා කියන අපි නොසලකා හරිනවට පුල්ගුහදා කියන්නේ මොකද්ද? නොසලකා හරිනවා. දැන් මේ අවාසි තිබ්බත් බිල්ඩින් ඒ කියන්නේ මේ බිල්ඩින් ගෘහ භාණ්ඩ අපි හදන්න නැතුව ඉන්නවද? නෑ නෑ. ඒවා නොසලකා හැරලා මේ ඉහළ ගුණාත්මක භාවයේ බිල්ඩින් ගෘහ භාණ්ඩ නිර්මාණය කරනවා යාලා. පුල්ගුහදා කියන්නේ. ඒතකොට නොසලකා හරිනවට. ඒතකොට මේ කොපුම් කිල් කියන්නේ මොනවටද? ඉහළ ගුණාත්මක භාවය. අන්න ඉහළ ගුණාත්මක භාවයට කොපුම් ජිල් කියනවා අපි ඉහළ ගුණාත්මක භාවය. දැන් මේකත් අපිට පොතේ සෑහෙන තැන්වල හම්බුණා කොපුම් ජිල් කියන්නේ ඉහළ ගුණාත්මක භාවයට. එතන මේ චොහා කියන්නේ මොකක්ද? සමගි. අන්න හරි. සමගිය නැත්තම් සහජීවනයේ කියනවා චොහා කියලා. සමගිය නැත්තම් සහජීවනයේට මේ කල්කම් හදා කියන්නේ මොකක්ද? අන්න පිරිසිදුයි පිළිවෙලයි. මේ දෙකම තියෙනවා. කල්කම් හදා කිව්වොත් අපි පිරිසිදුයි පිළිවෙලයි කියලා කියනවා. පිරිසිදුයි පිළිවෙලයි. එතකොට මේ දෙකෙන් එකක් අපිට දාන්න පුළුවන්. අපි දන්න හැබැයි මේකේ තේරුම පිරිසිදුයි නැත්තම් පිළිවෙලයි කියන්න තමයි කල්කම් හදා කියලා කියන්නේ. එතකොට මේ හියොන්දේ ජොක් කියන්නේ මොකක්ද? නවීන අන්න නවීන නැත්තම් වර්තමානයේ කියන්න පුළුවන්. නවීන නැත්තම් වර්තමානයේ කියලා කියනවා. හියොන්දේ ජොක් කියන්නේ නවීන නැත්තම් වර්තමානයේ. ඔන්න එතකොට අදත් 153ක් වචන. දැන් එතකොට ඔන්න 29ක් තියෙනවා. ඒ කියන්නේ 29 වෙනි වචනමාලාවනේ කතා කරේ. වචනමාලා 29ක් තියෙනවා. දැන් 29 වචන කීයක් විතර තියෙනවා සාමාන්‍යයෙන්? දැන් ගත්තොත් අපිට වචන 3000 විතර ඇති මං හිතන්නේ. ඔව් වචන 3000ක් විතර ඇති. දැන් ඒවා අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. මේ පොතේ හම්බෙන වචනනේ අපිට. පොතේ හම්බෙන වචන. දැන් අපිට ඊළඟට හැදෙන ප්‍රශ්න වලට මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙන්න පුළුවන්. දැන් අපි කරන ප්‍රශ්න වලට වැදගත් වෙන්නේ නැහැ. මොකද අලුත් පොතේ නෙමෙයිනේ දැන් තියෙන ප්‍රශ්න හැදිලා තියෙන්නේ ගොඩක් දුරට. එතකොට ඒවා පරණ පොතේ තමයි තියෙන්නේ. එතකොට දැන් ඉස්සරහට හැදෙන ප්‍රශ්න වලට මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙනවා. දැන් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දැන් මම මේ වචන පාඩම් කරලා ඉන්න ඕන ගොඩක් දුරට. එතකොට විභාගෙටත් එන්න පුළුවන් අලුත් පොතේ ප්‍රශ්න දාලා ප්‍රශ්න හදලා එන්න පුළුවන් විභාගෙටත්. ඒකින්ද විභාගෙට සූදානම් වෙන්න මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ වචන පාඩම් කරගන්න. දැන් මේ වචන හැමදාම ඔයාලා එකපාරක් කියවුණා නිකම්ම පාඩම් වෙන අවටෝ. දැන් එහෙම තමයි පාඩම් කරන්න ඕන. හැමදාම කියවන්න ඕන. වචන මාලාව ගත්තොත් වචන අමතක වෙන්න දෙන්න එපා. ඔයාලා පාඩම් කරගන්න වචනය අමතක වෙන්න දෙන්න එපා. ඒක නිතරම කියවන්න. එතකොට එහෙම තමයි වචන ඉස්සරහට පාඩම් කරගන්න ලේසි වෙන්නේ. දැන් ඉස්සරහට අපි පේපර් කරනවා. පේපර් වලින් හම්බෙන වචන අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. දැන් ඊයේ පේපරේ හම්බෙන වචන මාලාවේ මම අභ්‍යාස කොටසක් දුන්නා කරාද ඒක? ඔව් දැන් සමහර කට්ටිය නම් දාලා තිබ්බා කරලා ගෲප් එකට දාලා තිබ්බා මටත් දාලා තිබ්බා. දැන් ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ වචන වැදගත් වෙනවා. දැන් වචන අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් තමයි ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. ග්‍රැමර් කොහොමද පුළුවන් නේ අපිට ග්‍රැමර් අවුලක් නැහැ. ඒතකොට ග්‍රැමර්ත් එක්ක අර වචන ටික ගලප ගත්තොත් ඒකට හිස් තැනකට උනත් උත්තරයක් ගන්න ලේසි අපිට. හරි එතකොට අපි අද රැයට 8 තියෙන 57 වෙනි පාඩම ඒකටත් හැමෝම සම්බන්ධ වෙන්න. 57 වෙනි පාඩමත් අනිවාර්යෙන් වැදගත්. රැකියා බලපත්‍ර ක්‍රමය ගැන තමයි තියෙන්නේ. අපි කොරියාවට යන්න ඕන කොහොමද ඒක ගැන තමයි තියෙන්නේ. ඒක ගැන ඉගෙන ගන්න තියෙන ඕන පාඩමකින් ඒක අනිවාර්යෙන් වැදගත් පාඩමක් තමයි තියෙන්නේ. හරි එතකොට හැමෝම 8ට සම්බන්ධ වෙන්න. හා සර්.